ඔබට සුබ දවසක්. මොහොතක් සිතන්න මගින් ඔබ වෙත ගෙන එන දේව වචනයයි මේ. එසේකියල් 37. ස්වාමින් වහන්සේගේ ආත්මය මා පිටතට පමුණුවා සමභූමිය මැද සිටෙව්වේය. ඒක ඇටවලින් පිරී තිබුණේය. ඒවා හොඳටම වියලි තිබුණේය. එවිට ස්වාමීන් වහන්සේ කතා කොට එසේකියල් මේ ඇට ජීවත් වෙයිද? ස්වාමීනි, එය දන්නේ ඔබමයි. ඒවා හොඳටම වියලි තිබුණ නිසා එසේකියල්ටත් ඇදහිල්ලක් තිබුණේ නැහැ. එසේකියල්, නුඹ මේ ඇට කෙරෙහි අනාගත වාක්‍යයක් කියමින් මෙසේ කියන්න. වියලි ඇට, ස්වාමින් වහන්සේගේ වචනය අසන්න. නුඹලා ජීවත් වෙන ලෙස මම නුඹලා තුලට ආත්මය පමුණුවන්නෙමි. මම නුඹලා පිට නහර තබා මාංශ හටගන්වා සමින් වසා ජීවත් වෙන ලෙස නුඹලා තුල ආත්මය තබන්නෙමි. එවිට නුඹලා මා ස්වාමීන් වහන්සේ බව දැනගන්නවා ඇත. අපගේ ජීවිතයේ දෙස බැලුවම සමහර කාරණාවල් තිබෙනවා ওই වියලි ඇටමෙන් දි รา පත් වෙලා බලාපොරොත්තුවක් නැති තරම්. බොහෝ විට අපිටත් ඒවා කෙරෙහි ඇදහිල්ලකුත් නැති වෙන්න පුළුවන්. නැති වෙලත් ඇති සමහර විට. එහෙම නේද? අපි කියනවා ඒවට too late කියලා. එහෙම නැත්නම් අපි කියනවා කල් ගියා වැඩි. මම ඕව දැන් අමතක කරලායි තියෙන්නේ. නමුත් ප්‍රිය සහෝදර සහෝදරනි, අපගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කළේ, සොහොන පරාජය කළේ, සොහොන් ගල පවා ඉවත් කළේ අපිට බලාපොරොත්තුවක් දෙන්නයි. එහෙමනම් ඇදහිල්ල නැතිව ගියාට අපිට කීකරුකම නැති වෙලා නෑ නේද? දෙවියන් වහන්සේගේ වචනය කිසිම දාක්වත් නැවත හිස් අතින් හැරී එන්නේ නැති බව සඳහන් කර තිබෙනවා. එසේකියල් මෙන් අනාගත වාක්‍ය කතා කරන්න හාස්කමක් අත්දකින්න අද දවසේදී ඔබට ජේසු පිහිටයි. මම සහෝදර නෙවිල්.